ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු පොලිස් ආරක්ෂාව යටතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කළ තිබුණු උත්සවයකට සහභාගී වන වීඩියෝවක් මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා කරුණු දක්වා සිටියා. පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර රථ සමග ගමන් කිරීමේ දර්ශනයක් නොමැදිව සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා. ඒ අනුව මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා පොලිසිය ලෙස සිදු කිරීමට අවශ්‍යයි. ශ්‍රී ලංකා පොලිසිය විසින් යම් පොදු කටයුතු සඳහා පොලිස් නිලධාරීන් සහ පොලිස් වාහන පොලිස් යතුරුපැදි මුදලට ලබා දීමක් සිදු කරනවා. එවැනි අවස්ථා වන්නේ උදාහරණයක් ලෙස යම් චිත්‍රපටයක් රූපගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පොලිස් යතුරුපැදි හෝ පොලිස් ජීප් රථවල දර්ශනයක් ඔවුන්ට අවශ්‍ය නම් ඒ සඳහා මුදල් ගෙවීමකින් පසුව එම මෝටර රථ සහ අදාළ වෙනත් සම්පත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. කෙසේ වුවත් එම අවස්ථාවට පෙර බුද්ධි වාර්තා සහ එම පිටපත් පිළිබඳ අධ්‍යයනයක්ද ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනවා. එමෙන්ම තවත් අවස්ථාවලදී යම් උත්සව අවස්ථාවක් යම් සංගීත සංදර්ශනයක් වෙන අවස්ථාවකදී ඒ සඳහා ආරක්ෂාව ලබා දෙන්න ලෙස ඉල්ලීමක් කළහොත් එම සංගීත සංදර්ශනයේ මුදල් ලිපීමේ අරමුණින් සිදු කරන සංගීත සංදර්ශනයක් වෙනවා නම් ඒ සඳහා පොලිස් නිලධාරීන්ද මුදල් ගෙවා එම උත්සවයේ ආරක්ෂාව සඳහා යෙදීමක් සිදු කරනවා. මෙම සිදුවීමේදීද ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර ඇත්තේ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පෙනී සිටින දරුවන් ඇගීමේ උත්සවයක් සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව සලසා දෙන ලෙස තමයි මෙම ඉල්ලීම ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ සඳහා දරුවන් 8000කට ආසන්න සංඛ්‍යාවකුත් දෙමව්පියන් 35000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන බව සඳහන් කරමින් තමයි ඉල්ලීම් ලිපි ඉදිරිපත් වුණේ. ඒ අනුව තමයි මේ සඳහා මුදල් ගෙවීමෙන් පසු අවශ්‍ය පොලිස් ආරක්ෂාව සහ පොලිස් යතුරුපැදි ඇතුළු ඒ අනිකුත් සම්පත් ලබා දීම සිදු කළේ. කෙසේ වුවත් අවසාන වශයෙන් මෙහිදී මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය සඳහා මෙම පොලිස් සම්පත් භාවිතා කර තිබෙනවා. කෙසේ වුවත් කිසිම අවස්ථාවකදී ශ්‍රී ලංකා පොලිසිය සම්පත් යම් පොදු අවස්ථාවක් සඳහා හැර යම් තැනැත්තෙක්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා ලබා දීමක් කිසිදු සිදු කරන්නේ නැහැ. ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට නියමිතයි. කෙසේ වුවත් මෙම සිදුවීම සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් සිදු කරනවා. News One Lanka. Good news for everyone.